හෙල්ලෝ ගයිස් ඉතින් අදත් ඔගොල්ලෝ එකතු වෙන්නේ ඇකඩමී මගේ YouTube channel එකත් එක්ක. ඉතින් මං අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක content creator කෙනෙක්ට content creator කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මොකද කිව්වොත් මං අද ගෙනල්ලා තියෙන්නේ content creator කෙනෙක් නැතුවම බැරි මයික්‍රොෆෝන් එකක්. මේ මයික්‍රොෆෝන් එක ගැන රිවිව් එකක් තමයි අද මං මේ වීඩියෝ එකෙන් ඔයාලට කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. අලුත් වෙන ලෝකයේ වෙනස් වෙන තාක්ෂයන් පිළිබඳ දැනගන්න ඔයත් එකතු වෙන්න ඇකඩමී මගේ YouTube channel එකට. එහෙනම් වැඩි කතා නැතුව අපි යන අපේ වීඩියෝ එකට. ඉතින් මේ මයික් එක ගැන කතා කරොත් මේ තියෙන්නේ Q8 wireless microphone එකක්. ඉතින් මේකේ සයිට් එක ගැන කතා කරොත් අපිට මේ ටැස්ටෙන් දක්වලා තියෙනවා මේකේ කලර්ස් දෙකකින් එනවා කියලා. ඉතින් මේකේ white color එක තමයි ඇවිල්ලා තියෙන්නේ. white color එකේ ටික් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ඉත යටින් දාලා තියෙනවා මේක type C ද iPhone ද කියලා. මේ ටික් එක ඇවිල්ලා තියෙන්නේ type C වල. Android phone වලටයි iPhone 15 එකෙන් උඩින් එන ඒ වලටයි. මේ බොක්ස් එක පිටිපස්සට ආවම මෙතන පේනවා මේ ගාලා තියෙන plug and play කියලා. ඊට පස්සේ ගාලා තියෙනවා මේක මීටර 20ක් එහාට අපිට යූස් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තව මේ ගාලා තියෙනවා මේ video සංකේතයන් මේ ගාලා තියෙනවා. මේ සයිඩ් එක බලාගත්තම අපිට රිවර්ස් ඉන්න දේවල් පේනවා. හරි guys, ඉතින් අපි මේ mic එක unbox කරලා බලමු. අන්බොක් කරාම මෙතනින් අපිට පේනවා මයික් එකේ බොක්ස් එක මෙතන තව බොක්ස් එකක් පේනවා කාඩ්බෝඩ් බොක්ස් එකක්. ඒකේ තියෙන ඕන charger එක. මේක එකට බලමු. කියලා. අපි බොක්ස් එකේ යටින් අපිට දාලා තියෙනවා මේකේ user manual එක. බල මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ බොක්ස් එකේ අපිට දීලා තියෙනවා මේක charge කරන type C charger එකක්. මේකට එනම් බලමු. හරි guys, ඉතින් මේ තියෙන්නේ charging box එක. charging box එක ගැන කතා කරොත් මෙතන අපිට display එකක් පෙන්නලා තියෙනවා මේකේ battery level ගැන දැනගන්න. ඊපස්සේ ඔයාලා මේ පැත්තෙන් charging box පිටිපස්සෙන් අපිට පේනවා charging box එක charge කරන type C charging port එකක්. මේක open කරාම අපිට ඇතුලේ white color එකෙන් බලා ගන්න පුළුවන්. මෙතන mic එකයි receiver එකයි අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ බොක්ස් charging box එකක් හදලා තින්නේ ප්ලාස්ටික් වලින්. අපි mic දෙක ඊළඟට බලමු. මේ තියෙන්නේ mic එක. මේකේ ගොඩක් හොරපූඩි පෙනුමක් තමයි මේ mic එකට දීලා තියෙන්නේ. මේ mic එක ගැන කතා කරොත් අපිට මේ පැත්තේ කහ පාටි මේකේ power button එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ යටින් ස්ටිකර් එක ගැලවුවාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන magnetic charging pin දෙකක් තියෙනවා. ඒ වගේම type C charging pin එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ mic එක ඔයාලට වගේ ඇඳුමට ක්ලිප් කරගන්න වගේ මේක ක්ලිප් එකක් දීලා තියෙනවා. මේ ක්ලිප් එක මේකට සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන තියෙන magnet එකේ. මේ magnet එකෙන් ඔයාලට mic එක connect කරගන්න පුළුවන් ක්ලිප් එක. ඊට පස්සේ මේක power on කරලා බලුවොත් ඔයාලට පේනවා ඇති මෙතන නිල් පාට බල්බ් එකක් හිමිලිපත් වෙනවා. ඒ කියන්නේ ඒක කනෙක්ට් කරන එක තමයි ඒක පත් වෙවි පත් වෙවි තියෙන්නේ. අපි ඒක අසාර මේ රිසීවර් එක ඊට පස්සේ අපි බොක්ස් එකට දැම්මම පස්සේ අපිට පේනවා මෙතන මේක charge වෙනවා. මේක ඩිස්ප්ලේ එකෙන් පේනවා මේක battery level එක. ඊට පස්සේ මේ තියෙන්නේ මේකේ රිසීවර් එක. මෙතෙන් type C charging pin එකක් අපිට බලා ගන්න පුළුවන්. මේක බෝඩ් එකට කනෙක්ට් කරාම තමයි mic එකෙන් ඇහෙන්නේ.
මේක අපේ ඇඳුමට ක්ලික් කරාම අපිට මෙන්න මේ වගේ ලිපියක් බලන්න පුළුවන්. ඉතින් අපි යම් දැන් මේ මයික් එක ටෙස්ට් කරලා බලන්න. හරි guys, ඉතින් මම මේ මයික් එක මගේ ෆෝන් එකට මම කනෙක්ට් කරගත්තා. ඉතින් දැන් මේ ඕගලන්ට ඇහෙන්නේ මම මේ මයික් එකෙන් කතා කරන විදිහ. ඉතින් ඕගලන්ට අදහසක් ගන්න පුළුවන් දැන් මම මේ කතා කරන විදිහෙන් මේ මයික් එක ගැන. හරි guys, ඉතින් ඕගලන්ට දැන් මම කතා කරපුදී මේ මයික් එක ගැන ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ මයික් එක charging box එකට දාලා charge වෙන්න දැම්මා. ඊට පස්සේ අපිට මේ විදිහට ඔයාලා display එකේ බලා ගන්න පුළුවන් මේ දෙකේ charge වෙන විදිහ. මේකේ අතු පාට බටන් එක අතු පාට ලයිට් එක පත් වෙනවා මේක charge වෙද්දි. මේ දෙකේ charging ගාන අපිට මේ charging box එකේම බලා ගන්න පුළුවන්. ඉතින් guys, අපිට මේක තවත් වාසියක් විදිහට අපිට මේක charge කරන ගමන් වුණත් මයික් එක යූස් කරන්න පුළුවන්. ඉතින් දැන් මම පෙන්නන්න ඒක ඔයාලට කොහොමද කරන්න කියලා. ඔයාලට පේනවා ඇති මෙතන type C port එකක්. අපි ඉතින් මේක අපේ charger එකට connect කරලා ඒක ෆෝන් එකට ගැහුවාම ෆෝන් එක charge වෙනවා. ඉතින් අපිට ඒතකොට මයික් එක ඔයාලට live එකේදී වගේ මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඔයාලට මයික් එක කැමරා ඔන් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් එක charge වෙනවා. අපිට ෆෝන් එක charge වෙනවා. අපිට මයික් ෆෝන් එක රෙකෝඩ් එකක් වුණත් කරගන්න පුළුවන්. හරි guys, ඉතින් මේ දැන් කතා කරපු දේවල් වලින් ඔයාලට මේ මයික් එක ගැන ගොඩක් දේවල් අහගන්න පුළුවන් වුණා. ඉතින් මේ මයික් එක ගොඩක් වැදගත් වෙන්නේ vlog කරන content creator කෙනෙක්ට. ඉතින් මොකද කිව්වොත් මේ මයික් එකේ ඔයාලට charging box එකක් හම්බ වෙනවා. ඒක නිසා ඔයාලා charging box එක charge කරන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ vlog එක දවසක් වුණත් තිබ්බත් මේක මයික් එකේ බැටරි බහිනකොට ඔයාලට මයික් එක මේ charging box එකට දාලා charge කරගන්න. ඉතින් මේකේ details දාලා තිබ්බ විදිහට මම ගොඩ කරපු දැනේ මේකේ charging box එකේ charge එක පැය 10ක් ඔයාලට තියාගන්න පුළුවන් වගේම එක මයික් එක charge එකකින් පැය එකමාරක් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට වෙළඳ පොලේ සාමාන්‍යයෙන් 4500ක් අතර ගන්න පුළුවන්. වගේම මම මේක ඕඩර් කරේ දරස් එකකින්. ඉතින් මේක ඔයාලට දරස් එකෙන් 2694ක් වගේ ගානකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඔයාලට දරස් එකකින් ගන්න ඕන නම් එහෙමයි, නැත්නම් ඔයාලට shop එකකින් ගිහිල්ලා වුණත් මේක ගන්න පුළුවන් 4500ක් වගේ මුදලකට. ඉතින් මේ වගේ මයික් එකක් ඔයාලට දරස් එකකින් වගේ ඒකින් ගන්න ඕන නම් මම ඔයාලට පහලින් දරස් එකේ link එක දාලා තියන්න. ඔයාලට පුළුවන් ඒකින් ගිහිල්ලා මේක buy කරන්න. ඉතින් guys, අද ගෙනාව වීඩියෝ එක කොහමද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් තාමත් මගේ subscribe views ගන්න පොඩක් අඩුයි. අනිවාර්යෙන් මේක බලලා subscribe කරලා like වීඩියෝ එක like එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වෙනකල් මාත් එක්ක රැඳී ගියට ගොඩක් ස්තුතියි. එහෙනම් අදට අපි වීඩියෝ එක නවත්තමු. හැමෝටම ජය වේවා.